ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව සුන්දර රටකි. අතීතයේ ශ්‍රී ලංකාව බතබුලතින් ස්වයංපෝෂිත වූ රටකි. එනිසා ශ්‍රී ලංකාවට බොහෝ දෙනා ඇලුම් කළෝය. නැත්තම් කළහ. මං කරති කියලා ලියලා තියෙන්නේ. දැන් ශ්‍රී ලංකාව අතීතයෙන් ස්වයංපෝෂිත වෙලා තිබිට තියෙන. එනිසා එතකොට ඒ වාක්‍යත් එක්ක බලනකොට මේ තෙවන වාක්‍යත් එන්න ඕනේ අතීත කාලේ. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගත් කල එය වචන වලින් කියා නිම කළ නොහැක. මහවැලි, කැලණි, කළු වලවේ යන ප්‍රධාන ගංගා වලින් අන් ගංගා පෝෂණය වේ. මෙම ගංගා සතර සමනල කඳු මුදුනේ සිට ගලා බසී. තවද අතීතයේ රජවරුන් විසින් තන්න ලද කලාවැව, තිසාවැව, පරාක්‍රම සමුද්‍රය, බසවක්කුළම යනාදී වැව් තුළින් ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම වැඩි කර පෙන්වයි. ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දියලුම ඇල්ල, දුන්හිඳ දිය ඇල්ල යනාදී දිය ඇලි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තවත් වැඩි කර පෙන්වයි. එසේම සිංහරාජ වනාන්තරයත්, යාල වනෝද්‍යානයත් ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත්වල වටිනාකම ඔපනංවා පෙන්වයි. මෙවන් සුන්දර දෑවලින් පිරි සිරිලකෙහි ස්වාභාවික සම්පත්ද පිරී ඇත. මම දැන් මෙතන ටයිප් කරනකොට පොඩි වැරද්දක් තිබිලා තියෙනවා ළමයි. මෙතන ලොකු හිඩසක් තියෙනවානේ. ඒකදී ඔයාලා ලියනකොට එහෙම ලියන්න එපා. දිගටම ලියාගෙන යන්න. ඒකේ ටයිප් කරනකොට මගේ අතින් වෙච්ච වැරද්දක්. මෙවන් සුන්දර දෑවලින් පිරි සිරිලකෙහි ස්වාභාවික සම්පත්ද පිරී ඇත. මැණික්, මිනිරන්, ජලය, සිලිකා වැලි, මුතු ආදී බොහෝ ස්වාභාවික සම්පත් අප රට සතුව ඇත. දැන් ජලය ගත්තොත් ළමයි සමහර රටවල් වල නැහැ. දැන් සිංගප්පූරුව එහෙම ජලය වෙන රටකින් මිලදී ගන්න. දැන් සෞදි අරාබිය ගත්තොත් එයාලා දැන් අපේ වගේ පිරිසිදු ජලය නැහැ. මුහුදු ජලය තමයි ෆිල්ටර් කරලා ගන්නෙ. ශ්‍රී ලංකාව තුළ khනිජ තෙල්ද ඇති බව මෑතකදී සොයා ගන්නා ලදී. ශ්‍රී ලංකාව වැවිලි කර්මාන්තය ගත් කල තේ, පොල්, රබර් මුල් තැනක් ලබා ගනී. අතීතයේ තේ, පොල්, රබර් අපනයනය කර හොඳ විදේශ විනිමයක් ලබා ගත්තේය. සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුව දිනක ශ්‍රී ලංකාව මෙන් සංවර්ධනය කරන බව කියා සිටියේය. එසේ පැවසීමට තරම් ශ්‍රී ලංකාව සෑම අතකින්ම යහපත් ස්ථානයක පැවතියේය. මේ ඊයේ පෙරේදා කියව දේවල් නෙවෙයි, අතීතයේ කියව දේවල්. දැන් මොකද්ද කියන්නේ? ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. එම සිරිලක සංවර්ධනය කිරීමත් එහෙම ලියන ළමයි. එම සිරිලක සංවර්ධනය කිරීමත් ආරක්ෂා කිරීමත් අප සැමගේ වගකීමයි. දැන් මව්බස ඉගෙන ගන්න ළමයිට නම් මීටත් වැඩිය කරුණු මේකට එකතු කරන්න පුළුවන්. දැන් මේකට මම තව කරුණු එකතු කරේ නැත්තේ දෙවන බස සිංහල ඉගෙන ගන්න ළමයිට සංකීර්ණ වැඩි. ඒ කියන්නේ භාෂාමය පැත්තෙන් ගත්තත් ඔයාලට තියෙන ටැලන්ට් එක එයාලට නැහැ. මම මේ එයාලව පහත් කරනවා නෙවෙයි, මම මේ தත්ත්වය පැහැදිලි කරනවා. මව්බස ඉගෙන ගන්න ළමයි මේ වගේ රචනාවක් ලියනවා නම් අනිවාර්යයෙන්ම තවත් කරුණු මේකට ඇත්පත් කරගන්න.